එකක් සාමාන්‍ය 200ක් 100ක් විතරින් දෙනවා. මේ වගේ එකක් දාලා අපිට හොයන්න පුළුවන්. එතකොට මේ වගේ එකට රොසින් යූස් කරන්න ඕනේ. හේතුව ඇයි? අපි දන්නේ නැහැ දැන් අපිට මේකට කෙලිම ෂෝට් කිලර් එකක් අල්ලන්න විතරයි තියෙන්නේ. ඒතකොට කම්පනන්ට් එකේ ඩැමේජ් වෙලා තියෙන IC එක හෝ කම්පනන්ට් එක ක්ලියර් වෙනවා. තේරුණාද? සමහර IC තියෙනවා ක්ලියර් වෙන්නේ නැහැ කොච්චර කරා. තේරුණාද? එතකොට අපිට සමහර වෙලාවට රිමූව් කරලා තමයි බලන්න. දැන් ඔයාලට මේක හදනවා නම් තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ඒරියා ටිකට දාන්න ඕන රොසින්. දාලා මේ sorry. දාලා අපිට ෂෝට් කිලර් එකක් ඇල්ලුවා මේ ක්ලියර් වෙයි. අපි බලමු මේකත් හදන්නම් ඔයාලට වෙන්න. එතකොට මේ ලයින් ටිකේ කොහේ හරි මේ පවර් IC ෂෝට් වෙන්න පුළුවන්. මේ කොහේ හරි කම්පනන්ට් නැහැ ෂෝට් වෙන්න පුළුවන්. මම මේකත් මම මේක හදලා පෙන්නන්නම් ඔයාලට. ඉස්සලා මම මේක ප්ලේට් ටික ගලව ගන්න. අනිත් එක ෆෝන් එක ගත්තාම ඉස්ලාම ඔයාලා අනිවාර්ය කන්ඩිෂන් එක බලන්න. කවුරු හරි දැන් ගොඩක් වෙලාවට එක්ක රෙපෙයාර් කරලා එන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට එන්නේ ගොඩක් වෙලාවට කස්ටමර් කලින් දීපු ෂොප් එකේ ලෙඩෙත් හදලා තමයි අපිට සමහර වෙලාවට හදන්න. එහෙම වෙන අවස්ථා තියෙනවා අනන්ත. පෙරි එහෙම අර ගහපුවා තමයි නේද? ටෙක්නීසියන් හදපු ලෙඩේ හදලා ඊට පස්සේ කස්ටමර්ගේ රියල් ලෙඩෙත් හදන්න වෙනවා. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. ඕනම දෙයක් ගන්නවනම් මුලින්ම බලන්න කන්ඩිෂන් එක. මොකක්ද වෙලා තියෙන්නේ? මොනවද ඩැමේජ් මොන හරි තියෙනවද? ඒවා බලන්න ඕනේ. දැන් මේ කැප් එක ගුණත් අපිට තියෙන මේ කැප් වල කලර් එකකින් අපිට කියන්න පුළුවන් ඒකේ වෝල්ටේජ් එක වැඩි වෝල්ටේජ් එකක් තියෙන අඩු වෝල්ටේජ් එකක්. තේරෙනවද? අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ. දැන් මේ වගේ මේක ඔයාලට පේන විතර මොන හරි වෝටර් ඩැමේජ් එක. අපි මේ වගේ ඔලුවට දාගෙන මෙන්න මේ හවල් තැන දැන් මේක ඔඩියෝ IC එකක් ඔඩියෝ IC එක ගා පොඩි වතුර පාරක් ගිහිල්ලා තිබ්බා. කියන එක ඔලුවේ අයිඩියා එක තියෙන්නේ. තාම මෙතනත් වතුර ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ ක්ලීන් එකක් ඔයාලා බලා ගන්න ඕනේ. මම මේක ප්ලේට් එක ගලවන්න. ඒතකොට මම ඔයාලා ඩිස්ප්ලේ එකක් පෙන්වන්න ගියා මට ඒක අමුතු වුණා. අනේ ඔය මයික් ටික මියුට් කරගන්න ඕක කට්ටිය. දැන් ඔයාලා මේක ගත්තොත් මම උදාහරණයක් විදිහට පෙන්වන්න වීඩියෝ එකකින් ඔයාලට මේ අපි දැන් ඔය කතා කරපු ලයින් එක තමයි අපි ඔය චෙක් කරන්නේ. ප්‍රයිමරි ලයින් එක තමයි අපිට බලා ගන්න තියෙන්නේ. මුලින්ම අර මං කියු ප්‍රයිමරි ලයින් එකේ බැට් ලයින් එක ඔය තියෙන්නේ. මම ඔක GR වැලියු වින ඔක්කොම දාලා තිනවා. ඒතර අපි ඔය මුලින්ම ගත්ත පළවෙනි ටෙස්ට් පොයින්ට් එක බලන්නකෝ මං වෝල්ටේජ් එක මං ඒව කතා කරේ නැහැ තාම. බලන්නකෝ. දන්නවනේ ඔයාලා කොහොමද බැට් ලයින් එක යන වෝල්ටේජ් එක.
හරිද? ඔන්න ඔය ටික තමයි එහෙනම් අපේ ෂෝට් වෙන්න පුළුවන්. මොනවද අපේ ෂෝට් වෙන්න පුළුවන්? එහෙනම් අපේ ෂෝට් වෙන්න පුළුවන් මොනවද? හවයිසි ෂෝට් වෙන්න පුළුවන්. මොකද මේ ලයින් ටික හොඳයි අපේ. තේරෙනවද? මොකද VBAT එක අපේ හොඳයි. VPH නැත්නම් VSYS. VSYS කියලා එන්නේ MediaTek ෆෝන් වල තමයි. VPH කියලා එන්නේ ගොඩක් වෙලාවට මේ ඔය අනිත් Samsung, Huawei අරව මේ වගේ. ඔය VSYS කියලා එන්නේ MediaTek chipset එකේ එන ඒවා විතරයි ගොඩක් වෙලාවට ඔය VSYS කියලා එන්නේ. හරිද? අපේ ෂෝට් වෙන්න පුළුවන් එන 2G IC එක ෂෝට් වෙන්න පුළුවන්, Wi-Fi IC, Light IC එක, Graphic IC එක, Audio IC. මෙන්න මේ කියන IC හෝ මේ එයාට අදාළ කම්පොනන්ට් එක. තේරුණාද? ඒතර ඔය වගේක් අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ මොන ලයින් එකේ ෂෝට් එක තියෙන්නේ කියලා. අඩ විනාඩියක්. එහෙනම් අපි දන්නවා මෙන්න මේ කියන කොහේ හරි තමයි බාන්න මං කිව්ව විදිහට බාන්න. අපේ 2G IC එක තියෙනවා, Power IC එක තියෙනවා, Charging IC එක තියෙනවා, Light IC එක තියෙනවා. ඔන්න ඔය කියන මොනවා හරි Audio IC එක තියෙනවා මෙතනින්. ඒ කියන ඕනම මොකේ හරි එකක් අපිට ෂෝට් වෙන්න පුළුවන්. අපි හරියටම තැන දන්නේ. හැබැයි අපි ගත්ත ගමන් මේකට ෂෝට් කියලා එකක් ඉජෙක්ට් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙනම් අපි කරන්නේ ලේසිම දේ තමයි අපි රොසින් දාලා මේ ලයින් එක හරියට ක්ලියර් වෙන තැන හොයාගන්න. තේරෙනවද? අපි බලමු එහෙනම් මේක මේව කරලා. හරිද? එහෙනම් මේකට දැන් මම රොසින් ටිකක් දාගන්නවා. එතකොට දැන් දානවා කියලා මුළු බෝඩ් එකම දානව නැහැ. අපි දන්නවනේ ඒරියා ටික මාක් වුණ. ඒ මාක් වුණ ලයින් ටික විතරක් දැම්ම නම් ඇති අපි. මම පොඩ්ඩක් මෙහෙට කරලා දාන්නම් මේ නැත්නම් මයිස්කෝප් එකට යනවා. හරි. එතන මම දෙකේ දැන් රොසින් දාලා ඉවරයි. දැන් අපි මේකේ ෂෝට් කියලා එකක් කරලා දී අපිට එක ෂෝට් කැප් එකට ඇල්ලුවා නම් ඇති. අපිට හැම තැනටම අල්ලන්න ඕනේ නැහැ. අපි මේක ගත්තොත් අපි මෙතනින් හයිලයිට් කරගන්නවා එන මොනවා හරි එක ලයින් එක. එක කම්පොනන්ට් එකක්. මොකද දැන් ෂෝට් කියලා අල්ලන්න බෑ බැටරි පින් එක. මොකද බැටරි පින් ලයින් හොඳයි. අපිට මේ තියෙන කොහේ හරි එක කම්පොනන්ට් එකක් අපිට මේව කරා නම් ඇති. තේරෙනවද? අපි කොහේ හරි එකක් ක්ලියර් එකක් අල්ලමු. අපි ගමු හරි අපි මේකම අල්ලමු. මොකද්ද? සිග්නල් IC එකේ මේකට අල්ලලා පෙන්නමුකෝ ඒක. හැමෝම දන්නවා ඒකනේ. දැන් අපි මෙන්න මෙතන එතකොට මේකේ අපි අල්ලන්න ඕනේ මොන පැත්තද? මෙන්න මේ මාක් කියලා තියෙන පැත්තට අල්ලන්න ඕනේ. මෙන්න මෙතනට ෂෝට් කියලා එකක් ඇල්ලුවා නම් හරි. හරි.
එතකොට සර් වෝල්ටේජ් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ඔව් එතන? නෑ ඒක තමයි මං ඊට කියන්න දැන්. දැන් එතකොට මේ ලයින් එකේ වෝල්ටේජ් කීයද කියලා දන්නවනේ. කීයද? VPH එකේ ලයින් එක කීයද තිබ්බේ අරගේ දාලා අර වීඩියෝ පෙන්වන ක්ලිප් එකේ. 3.7ත් 4.2ත් අතරනේ මං දාලා තිබ්බේ. එහෙනම් ඔයාලට මං දානවා මේකේ මේ එතකොට මේ පවර් සප්ලයි එකේ තියෙන මේක ගැන මං වීඩියෝ දාන්න වෙලාවක මේ මේකේ තියෙන අපිට වෝල්ටේජ් එක ෂෝට් කියලා එකකුත් මේ පවර් සප්ලයි එකයි හොඳ ඉතින්. මේකේ අපිට මේ ෂෝට් කියලා බටන් එක ඔබන්න තමයි තියෙන්නේ. එතකොට ෂෝට් කියලා එකක් විදිහට වැඩ කරනවා. එතකොට අපි මේකේ 3.9 සිලෙක්ට් කරනවා. එතකොට මේකේ ඇවිල්ලා 3 ඇම්පියර් 5 ඇම්පියර් තියෙන්නේ. හින්දා ගැටලුවක් නැහැ. එතකොට අපි මේකේ ෂෝට් කියලා එකක් අල්ලන්න තියෙන්නේ අපිට. හරිද? එතකොට අපි මේක මුලින්ම ක්ලියර් කරගන්න. මේ ආර්නේ අල්ලන්නේ. මෙන්න මේ තුන උඩ ක්ලියර් කරගන්න. හරිද? ඊට පස්සේ අපි මේක කළු පාට එක ග්‍රවුන්ඩ් එකකට තියාගන්නවා. තේරුණාද? මේ කොහේ ග්‍රවුන්ඩ් එකකට අපි තියාගමු. මේ වගේ කොහේ හරි තැනකට ග්‍රවුන්ඩ් කරගමු. නම් අපි තියමු සිම් ට්‍රේ එකට අල්ලන්න. හරිද? ඒකලා අපි මේකේ බැලන්ස්ලා සෝට් කරලා වැඩනේ. මේ කැප් එකේ දාන පැත්තට ඇල්ලුවා. ඇල්ලුවට පස්සේ බලන්නකෝ. දැක්කද? ක්ලියර් වුණා. අර දාපු රොසින් ටික ක්ලියර් වුණා නේ. එහෙනම් ෂෝට් එක තියෙන්නේ කොහෙද? මෙන්න මේ කම්පනන්ට් එකේ. දැන් අපිට කම්පනන්ට් එක රිමූව් කරාට පස්සේ අපේ ලයින් එක එන ඕකේ එන්න ඕනේ. එහෙනම් ලයින් එක GR වැලියු එක එන්න ඕනේ. මොකද මේකේ ඉල්ලා ෆෝන් වල ගොඩක් ඉතින් දේවල් තියෙනවා. ගොඩක් කටි මම දැකලා තියෙනවා පොඩි පොඩි දේවල්. ඒ වුණාට ඉතින් මේ සමහර දැන් කට්ටිය කියන්නේ කැපැසිටරයක් නැතුව එකක් අයින් කරාට ගැටලුවක් නැහැ කියලා. දැන් සාමාන්‍ය මෙහෙමයි. ඒවත් අයින් කරන තැන් තියෙනවා. තේරෙනවද? දැන් මේ VPH power එකේ නම් ගැටලුවක් නැහැ. සමහර තැන්වල අනිවාර්යයෙන් රිප්ලේස් කරන්න ඕන. සමහර කැපැසිටර් තියෙනවා. කැපැසිටර් නැත්තම් මුළු ෆෝන් එකේ ටෝටල් ඩෙත්. ඔය සමහර වෙලාවෙදී බලන්න කට්ටියට M02 එහෙම මොන හරි charging ලෙඩක් හරි මොන හරි ලෙඩක් හදන්න ආවට පස්සේ ප්ලේට් එක ගෙලවුවට පස්සේ නෝපා වෙච්ච කට්ටිය තිය අනන්ත. හරිද? දැන් අපි රිමූව් කරා.